හිතවතුනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණීම තුළින් උන්වහන්සේගේ ප්‍රධාන කාර්ය වුණේ පාපය කරන කොටගෙන කනපිටට හැරී තිබුණා වූ මිනිස් ජීවිතය හරි අතට හැරවීමයි. මිනිස් ජීවිතය කනපිටෙන් හරි අතට හැරවීම නම් දේව ජනතාව දෙවියන් වහන්සේ සමග හරි සම්බන්ධතාවයකට ඇතුල්වීමක් හැටියට බයිබලය අපට පෙන්නුම් කරනවා. දැන් යේසුස් වහන්සේගේ මරණය සිදුවීමට ස්වල්ප දිනකට ප්‍රථම යේසුස් වහන්සේ යෙරුසලමේ දේව මාලිගාව පවිත්‍ර කළා. ඒ සිටියා වූ වංචාකාර වෙළඳුන්ව පළවා හරමින් උන්වහන්සේ එය ප්‍රකාශ කළා, මේක මගේ පියාණන්ගේ යාඥා ගෘහයක්ව තිබිය නමුත් නුඹලා ඒක හොරුන්ගේ ගුහාවක් කරා කියලා. මේ ක්‍රියාවලිය බොහෝ දෙනෙකුට ඉවසුම් නැති ක්‍රියාවලියක් වුණා. විශේෂයෙන්ම ආගමික සංස්ථාවේ නායකත්වය මේකට තදින්ම විරුද්ධ වුණා. මන්ද ඔවුන්ට යම් වාසියක් සිදු කර ගැනීමට තිබුණා වූ අවස්ථාවක් යේසුස් වහන්සේ දුටුවේ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ වෙතට ළඟාවීමට තිබෙන බාධාවක් හැටියටයි. ඒක මිනිසාට දෙවියන් වහන්සේ වෙතට ළඟාවීමට තිබෙන කනපිටට හැරුණා වූ තත්ත්වයක්. ඒ නිසා යේසුස් වහන්සේ ඒ දේවමාලිගාව පවිත්‍ර කරමින් එය හරි පිටට හැරෙව්වා. හිතවතුනි, මේක බොහොම භයානක ක්‍රියාවලියක්. නමුත් සිදු කරන්නටම උවමනා කරන ක්‍රියාවලියක්ව තිබුණා. කවුරුත් දැනගෙන හිටියා මේ යෙරුසලමේ දේවමාලිගාව තුල හොරුන්ගේ ගුහාවක් සිදුවන බව. හොරුන්ගේ ක්‍රියාකාරීත්වයක් එහි රජ කරන බව. නමුත් කිසි කෙනෙක් ඒකට විරුද්ධව කතා කරන්නට, ඒකට එරෙහි නැගී සිටින්නට බිය වුණා. නමුත් යේසුස් වහන්සේ නොබියවම එතනට ගොස් ඒ ස්ථානය පවිත්‍ර කරමින් කනපිටට හැරී තිබුණ දේ හරි අතට උන්වහන්සේ හැරෙව්වේ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේට ළඟාවීමට අවශ්‍ය වන ස්ථානය පවිත්‍ර කරමින් ඒ මාර්ගය හදා දීමටයි. අද වර්තමාන කිතුණු සභාව තුළ සිටින අපි හැම කෙනෙක්ම සහ අනිකුත් ආගමික සංස්ථාවන් වලට අයිති වන හැම කෙනෙක්ම මේ යේසුස් වහන්සේගේ දේව මාලිගාව පවිත්‍ර කිරීම තේරුම් ගත යුත්තේ කොහොමද? අපේ ක්‍රියාකාරීත්වයන්, අපේ නායකත්වය, එවැගේම අපේ අවිශ්වාසවන්තකම, එහෙමත් නැත්නම් අපේම කරන්නා වූ වංචා සහිත දේ සභාව තුල, ආගමික සංස්ථාව තුල සිදු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ශුද්ධ සතියේදී යේසුස් වහන්සේ අප අතරට පැමිණිය යුතුයි. අනිවාර්යයෙන්ම කවුරු ඒ ගැන කතා කරන්නට හෝ කවුරුන් හෝ ඒ හොර ගුහාව පෙන්වා දීමට බයෙන් සිටිනවා නම් යේසුස් වහන්සේ ඔවුන් වෙතට මේ වෙලාවේදී ළඟා වෙමින් උන්වහන්සේගේ ජීවිත ආදර්ශය, එනම් දේව මාලිගාව කනපිටට හරවලා තිබිච්ච ඒ තත්වය යේසුස් වහන්සේ හරි පිටට හැරෙව්වා. මෙන්න අප හැමතෙම තියෙන අභියෝගය. එනම් අපි යේසුස් වහන්සේට ආදරේ නම්, යේසුස් වහන්සේගේ ස්වාමීත්වය අපි පිළිගන්නවා නම්, අපේ සභාව තුල වේවා, අපි අයිති ආගමික සංස්ථාව තුල හෝ වේවා, වැරදි දේ වැරදි, දෙවියන් වහන්සේට අකැප වූ දේ අකැපයි. ඒ නිසා ඒවාට ඉඩ තැබීම, ඒවා සිදු කරන්නා වූ අයට ඒක කරගෙන යෑමට ඉඩ දීම භයානක පාපයක්. මේ ගැන ඔබ කල්පනා කරලා ඔබේ වගකීම මේ මොහොතේදී කුමක්දයි කියා ඔබ යේසුස් වහන්සේගේම ක්‍රියාකලාපය තුලින් තේරුම් ගන්න. ඔබට යේසු පිහිටයි.